මේ දවස්වල බයිනෑන්ස් එකේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි USDC USDT බවට පත් කරගන්නේ කොහොමද කියන එක. ඒක කන්වර්ට් කරන විදිය මම මෙතන පොඩ්ඩක් වීඩියෝ එකක් ඔයාලට කරගෙන ආවා. හෝම් පේජ් එකට ගිහිල්ලා මෙතන කන්වර්ට් කියලා ටයිප් කරන්න. කන්වර්ට් කියලා ටයිප් කරාට පස්සේදී ඔයාලට මම පල්ලෙහාට ගිහලා මේ පොඩ්ඩක් බලනවා පොඩ්ඩක්. කන්වර්ට් කියලා මෙතන ටයිප් කරන්න. ඊට පස්සේදී අපි කන්වර්ට් කරගෙන මෙතනත් උඩින්ම තියෙන මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙතනත් මේ උඩින්ම කන්වර්ට් කියන එක තෝරගන්න ඕනේ. මේ උඩ තියෙන කන්වර්ට් කියන එක ඔන්න තෝරගත්තට පස්සේදී මෙතනින් අපිට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙතන උඩින් Solana තියෙනවා. ඊට පස්සේ USDC තියෙනවා. මේක චේන්ජ් කරගන්න මෙතන ඊතල දෙක මාර්ක් කරා. මෙතන USDC උඩට යනවා. ඊට පස්සේ මෙතන Solana කියන තැනින් USDT කියලා අපි ටයිප් කරගන්නවා. USDT වල ටයිප් කරගෙන ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙතන USDC වල max කියන එක ඉබුවට පස්සේ ඔක්කොම තියෙන USDT බවට පත් වෙනවා. ඊට පස්සේදී මෙතන මේ කහපාට බටන් එක අපි ප්‍රෙස් කරනවා. ඒක ටච් කරගත්තට පස්සේදී USDT බවට මේ USDC ටික USDT බවට පත් වෙනවා. මෙතන confirm දෙන්න. මෙතනින් confirm දුන්නට පස්සේදී අපේ order එක මේ විදියට complete වෙනවා. USDT බවට මෙතන පත් වෙනවා. right යාළුවනේ, කොහොම තමයි USDT බවට අපි හරව ගන්න. අපිට ඕන නම් මෙතනින් ගිහිල්ලා ස්පොට් ට්‍රේඩින් වල චෙක් කරලා බැලුවම USDT බවට පත් වෙච්ච එක අපිට බලා ගන්න පුළුවන්. මම බෑක් ගිහිල්ලා මේ බලන ගමන් ඉන්නේ. බලන්න මේ තියෙන ඔයාලට පේනවා මේ USDT බවට පත් වෙලා තියෙනවා. right okay. යම් කිසි දෙයක් ඉගෙන ගත්තා නම් like එකක් දාලා subscribe කරන්න. okay thanks.